සම්බුල පරිසර. දැන් ඒ වගේම මේ උදයගම්මන් පෙළ මහත්මයාගේ පොත කියෙව්වද මොකද? නැති ඒ පිළිබඳව අපි අධ්‍යයනයක් කරුවා. ඉතින් පැහැදිලිවම මේ පොතේ සඳහන් කාරණා රාශියක් පිළිබඳව මීට පෙරත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කොන්ස්පිරසි තියරි පිළිබඳව මේ රටේ හොඳටම දන්නේ JVP එකයි එදා හිටපු ආණ්ඩුව. ඉතින් ඒ හින්දා JVP එක හරි දක්ෂයි කොන්ස්පිරසි තියරි හදන්න. ඉතින් අපි දකිනවා අදත් පරීක්ෂණ කටයුතු වෙන මාවතකට අරගෙන යන්න මේ හැම පරීක්ෂණ කටයුත්තක්. ඉතින් විශේෂයෙන්ම යම්කිසි කෙනෙක් යම් රජයේ වගකිය යුතු සහ ජනතාව විශ්වාස කරන ආයතනයකට ඇවිල්ලා කට උත්තරයක් ලියා ගන්නකොට ඔහුට මරණීය තර්ජන එල්ල කරලා නමක් ඇතුළත් කරගන්න පුළුවන් කියන්නේ කොන්ස්පිරසි තියරි වල උපරිමයේ ඉන්න කන්ටිය තමයි මේ ආණ්ඩුව. ඉතින් ඒ හින්දා පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධෙනුත් ඔය අර පහුගිය දිනක බලහත්කාරයෙන් ඇෆිඩෙවිට් එකක් ලියාගත්තේ දියුණු ප්‍රකාශයක් අපේ නම් දාගෙන. ඉතින් එහෙම තමයි මේ ආණ්ඩුව සාක්ෂි හදන්නේ. ඉතින් මේ පාස්කු විරුද්ධ සම්බන්ධෙනුත් ආණ්ඩුව උත්සාහ කරනවා ඇති එවැනි මරණීය තර්ජන එල්ල කරලා බුද්ධ්‍යංශ දුර්වල කරලා බුද්ධ්‍යංශ නිලධාරීන්ව බය කළා. ඉතින් ඔය බුද්ධ්‍යංශ නිලධාරීන් මේ LTT එකට බය වෙච්ච නැති නිලධාරීන්. ඉතින් මේ නිලධාරීන් ඔය මේ අයට බය වෙන්නේ නැහැ. ඒ අවංකව මේ රට ජාතිය වෙනුවෙන් පෙනී හිටපු අය. ඒ ඉන්න මට විශ්වාසයි ඒ අයගේ ජීවිතවලට ඒ අයගේ කරපු ගෞරවයක් අපි දෙනවා වගේම යම්කිසි දවසක අපේ ජීවිත කාලේ අපි එයාට